සුබ දවසක් ඒ වගේම සුබ අලුතක් මගේ යාළුවෝ හැමෝටම. ජනාධිපතිතුමා දෙසැම්බර් 30 අපිව බලන්න ආවා. ඒ වගේම මම බලන්න නෙවෙයි හොඳේ අපිව බලන්න ආවා. සහ එතුමා කිව්වා ඉතින් වාහනේමත් ඉස්සරහට සීමා කරන්න නැතුව ගේනවා කියලා. අපිට ස්තුති කළා. ඉතින් බොහොම සතුටුයි. ඒ වගේම ඒක නෙවෙයි සතුටු වෙන්න මූලික කාරණාව ඔහුගේ දවස්වල ඔයාලා දකින්න ඇති ජනාධිපතිතුමාට ලග්න දෙකක් තියෙයි කියලා ජ්‍යොතිර්වේදීන් විශාල සංඛ්‍යාවක් අර චමුදිත මහත්තයා එක්ක සහ channel 4 නාලිකාවේ මම දැක්කා වාද විවාද කර ගන්නවා. ඉතින් මමත් මුලින් හිතුවා යකෝ මං ගාව තියෙන උපන් වෙලාව අවුල්ද ඒගොල්ලෝ ගාව තියෙන වෙලාව නිවැරදිද කියලා මටත් නිකන් මාකට උටයක් ආවා. පස්සේ බලනකොට ඒ කෙනෙක්වත් ගාව ජනාධිපතිතුමාගේ උපන් වෙලාව නැහැ. අතිශයින් සතුටුයි. අනේක තමයි සත්‍ය ජය ගන්නවා කියලා කියන්නේ. දැන් මම ජනාධිපතිවරණට කලින් දවස් 3කට කලින් 19 වෙනිදා නැකත් හදලා ඔයාලටත් පෙන්නුවා මතක ඇති වාහනේ ඉඳගෙන මෙන්න ජනාධිපතිතුමා දීගුන්දර නැකත කියලා. ඒ කියන්නේ දිනන්න කලින්. එතකොට එහෙම කොන්ෆිඩන්ස් එකක් තියලා වැඩක් කළාම දැන් අපි ෂර්ට් එක හොදලා වේලලා අයන් කරලා වේදිකාවක් එකේ ඉල්ලලා චුට්ටක් එහාට ගියාම වෙන කෙනෙක් උග ඇඳගෙන යනවා. එහෙම ඇඳගෙන ගිහපු කට්ටිය දැන් පොඩ්ඩක් ඇඳගෙන තියෙන්නේ. හේතුව එක එක ලග්න කියලා එක එක උපන් වෙලාවල් කියලා දැන් ජනාධිපතිතුමාට තියෙන උපන් වෙලාවල් 15ක් විතර. 8:45ලු 8:30ලු 7:42ලු 7:20ලු 36ලු ඔහොම කියලා දැන් ජනාධිපතිතුමා කීප වතාවක් ඉපදිලා. ඉතින් ඒ නිසා දැන් කිසි බයක් වෙන්න දෙයක් නැහැ. ওই කාටවත් ජනාධිපතිතුමාගේ උපන් වෙලාව ලැබෙන්නේ නැහැ. ඒකට විද්‍යාත්මක හේතුවක් මම මීට කලින් ඔයාලට කිව්වා. ඒ කියන්නේ පුද්ගලයෙක්ගේ හරියටම උපන් වෙලාව දැනගත්තොත් ඔය කට්ටඩි වැඩ කරන අය තාමත් ලංකාවේ නැතුව නොවේ. දැන් මම දන්නවා ඔය ඉමදුව බටේ මුල්ලේ සයිඩ් එකේ ඒ වගේ ෆැමිලි හිටියා මීට අවුරුදු 20කට කලින්. දැන් ඒගොල්ලෝ වයස්ගත වෙලා ඇති. එයාගේ ළමයි ඇති. ඒ වගේම හිනිදුව පැත්තේ මහබෝධිවත්ත පාලමහදී ඒ වගේ ෆැමිලිස් හිටියා. ඒ වගේම ඔය බෙරළ පනාතේ පැත්තේ එහෙම කට්ටිය හිටියා. ඉතින් ඒ හින්දා අපි ඔය කොඩි වින කපනකොට ඔය උපන් නැකත් ගැන ඒ වගේම ලග්නය පිළිබඳව ඒවා අල්ලලා තමයි කොඩි විනේ කපන්නේ. හරියට කපනවා නම් يعني හඳහනකට කොඩි විනයක් කරලා තියෙනවා. දැන් එක වතාවක් අපි ඔය රාජගිරි පැත්තේ මම කලින් දීපතාවක් නියුවා මේ ඉලෙක්ෂන් මහලේකම් කාර්යාලය පැත්තේ දිනෝ ඔය හේවා විතාන මහාවිද්‍යාලයේ ඉස්කෝලේ මේ පැත්තේ ගියා අපි වැඩකට ඒ වැඩේ කළාවට පස්සේ අපේ සර් කිව්වා වැඩේ හරි ගිහින් නැහැ. ඒක ටිකක් සීරියස් වැඩක්. මොකද හඳහනකට වගේ තමයි පොඩි විනේ කරලා තියෙන්නේ කියලා. දැන් මම පොඩිම මන්ත්‍ර කීපයක් කියන්නම් අර මුල් බේරි පමණක්. මොකද මන්ත්‍ර වල සාමාන්‍යයෙන් සම්පූර්ණ මන්ත්‍රය කියන්නේ නැහැ මිනිසුන්ට ඇහෙන්න. ඒකට හේතුව එහෙම කිව්වොත් දැන් ඔයාලට පුළුවන් ටක්කාලා මේක රෙකෝඩ් කරලා නැත්තම් දෙතුන් වතාවක් අහව ගමන් අටපාඩම් වෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේ නුසුදුසු පුද්ගලයෙක් අතර මන්ත්‍රයක් කියොත් ඒක හානියක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔය පොඩි වින කරන ඒවා ඊවල වල ඉඳන් කියන්නේ. ඒ කියන්නේ ඒවේ තියෙන වචන ඉතාමත්ම ටෆ් නේ. මේ බොකු බඩවැල් ලේ ධාතු ඒවා යකුණ්ඩ වර්ධනය කරන්නේ. ඒවා අහංගින්නත් බෑ. ඒ නිසා ඒවා කියන්නේ මේ කියන්නේ මේ කොඩි විනයක් කපන කැලක් පොඩි හොඳේ. දැන් මට මේකේ පාඩුත් නැහැ. ඒ දුවන් දැන් අවුරුදු 20ක විතර මේක කිව්වෙත් නැහැ. ඊළඟ මේක කියන්නේ උපන් නැකත් ලග්න පක්ෂි තෝරා ගනිමින් එකින්කල වසින් වයික බඳ අනවින අනවගන ඉරකර රුකුන් කන්දික අනවින කල ගුණ අතුරා දෙමි කැප කර වරිණි කියලා වින්න කල යකු මරණේ නකල බලාපොරොත්තු අවයෝගෙන් කල විනතුද නාමෙර කල තලයින්දරු ගන්නමින් කල උගේ වටුව සුංකල බලයින්දරු අටකොණ දික අධිපති මේකද ලනු නිවන එබැවින් මේකේ පළවෙනි පෙළි දෙක. මෙන්න පළවෙනි එක දින හරිවන්න. උපන් නැකත් ලග්න පක්ෂි තෝරා ගනිමින් හිර කර. උපන් නැකත් ලග්න පක්ෂි තෝරා ගනිමින් හිර කර. අනිත් පෙළ තුන අවශ්‍ය නැහැ. මෙන්න දෙවෙනි පදේ දිනේ. පළවෙනි පදේ දෙවෙනි පෙළි. බලා නපුරු අවයෝගෙන් කල වින දුද නා වෙර කර
තලා එඳුරුනගනෙමෙන් උගේ පුටුව සුංකල අලායනරු අටකොන දිග අධිපති අන සිහිකර අන දිවනකන ඒක ළනේ ඒකේතර හඳහනේ උපන් නැකත ලග්න පක්ෂි කියන්නේ උපන් වෙලාව හරියටම තියෙනවා සුදුසු කාලා හොයා ගන්න පුළුවන් ලග්නේ මොකද්ද නැකත මොකද්ද නැකත් පාදේ මොකද්ද ඊට පස්සේ ලග්නේ උදා වුණේ කොයි වෙලාවටද ඒ වගේම ලග්න ශේෂ ඊට පස්සේ ග්‍රහ විදිහේ ඉන්න අංශක ඒ ඔක්කොම හොයා ගන්න පුළුවන් ඊට පස්සේ මහා දසාව අන්තර දසාව විදසාව ටිකක් හොයා ගන්න පුළුවන් එවන්න බලානපුරු අවයෝගෙන් කළ වින දුදනා මෙරක තලා ඉඳ රුහඬ නගෙන බලානපුරු අවයෝගෙන් කියන්නේ පොඩින කරන්නේ සාමාන්‍ය වස් කවි කියනවා වගේ කියන්නේ එකක් තමයි ඔය අදාළ පොඩි ලක් වෙන බුද්ධලයාගේ උපන් නැකතට විස නැකතක් අල්ලනවා. දැන් නැකත් 27ක් තියෙනවනේ. අස්තිත වේගන ගැටි වේගන මොසික සද්ද පුනා වස පුෂා ඒ නැකත් 27න් සමහර නැකත් තියෙනවා අනිත් නැකත් වල විස නැකත්. ඒ ජන්ම නැකතට විස නැකතක් අල්ලලා ඒ බුද්ධලයාගේ අවයෝගයක් කියන්නේ ටිකක් නරක මහ දසාවක් අන්තර දසාවක් විදසාවක් අල්ලන්න කියලා කියනවා. එහෙම අල්ලලා තලායින්දරු හඬ කරමින් උගේ බොටුව සුන් කර බලයින්දරු වට ගොන අදි දෙවි සිහි කර එලා දෘෂ්ටි වග වෙනගෙන ඒකද කියන්නේ මේ මන්ත්‍රය ටික ඇවිල්ලා ඇත්තටම අර පොඩි වෙන කපනකොට කියන්නේ තියෙන්නේ පොඩි වෙනේ කපනකොට බලානපු අවයෝගෙන් කලබින දුදනා ගරක ගරකන වයිවේ තරහෙන්නේ පොඩි නැක්ක තලායින්දරු හඬ දසමින් කඩා බොටුව උගේ සුන් කර කියන්නේ මේ පොඩි විනේ කරපු එකගේ බෙල්ල කඩලා සුන් කළා එලේ බොන්නලු යකාට බලායින්දරු අටකොන අධිපති ගණ දෙවි සිහිකද එලා දෘෂ්ටි වර කර හරි ඉතින් මම මේ කියන්න ගියේ කිසිම මිනිස්සෙක්ගේ උපන් වෙලාව තරහකාරයෙකුට පත් වුණොත් ගේමක් ගහන්න පුළුවන් ඒක 100,000ක් විශ්වාසයි. ඒ නිසා මේ අතිශෝක්තියෙන් කියනවත් මං කොඩින කොන්න එකත් එහෙම කියන්නේ මං කවදාත් කොඩින කරලත් නැහැ. මං ওই කොඩින කරන ඒ පොත් නම් මං ගාව දින මං ඒ ජීවිතේට පාඩම් කරලත් නැහැ. ඒව ගෙවල් වලින් නම් පාඩම් කරන්නත් බෑ. එහෙම තින් ළමයිට යදින්නෙත් නැහැ. අතවශ්‍ය මේවා අවශ්‍යත් නැහැ. මොකද දැන් මේ කොඩි වින කපන ඒවා ටික මම පාඩම් කරලා තියෙනවා. ඒකට හේතුව තාමත් ලංකාවේ කොඩි වින කරන උන් ඉන්නවනම් කොඩි වින කපන ටික අපි ගාව තියෙනවා. ඇයි දැන් ඇමරිකාවනේ අස්ටිකාවි තියන් ඉන්නවනම් ඉරානයත් අස්ටිකාවි හදන්න ඕන. එතකොට තමයි බල තුලනයක් වෙන්නේ. මේ ලෝකෙන් තව 50ක් 60ක් යනකොට මේව නැති වෙයි. ඒ කියන්නේ කොඩි වින ගන්න උන්ට නැති වෙනවා. එතකොට කොඩි වින කපන ඒවා තෝරන්නේ. ඒතර ඒ පොත් ටික කටුගෙට දාන්න පුළුවන්. හැබැයි එතකන් මේ වර ප්‍රති මිසයිල හැටියට තියා ගන්නවා. එතකොට අඳහන කියලා කියන්නේ කෙනෙක්ගේ ජීවදත්ත ගබඩාවක්. ඉතින් මම දැක්කා පහුගිය කාලයක විදේශ කම්පැනි වලට ලංකාවේ හැඳුනුම්පත් ගහන්න ජීවදත්ත හැඳුනුම්පත් ගහන්න දෙනවා කියලා විශාල ආందోලනයක් ආවා. ඒකෙදි විද්වතුන්ගේ මතය උනේ දැන් අපේ ජීවදත්ත පාවිච්චි කරලා ඇමරිකාව වගේ දියුණු රටකට පුළුවන්ලු අපේ ජීවදත්ත ફોකස් කරලා මිසයිලයක් වුණත් එවන්න. අනාගතේ එහෙම තාක්ෂණයක් තියෙනවා. හරි? එතකොට දැන් අපේ නියමුතු කැලක් අරගෙන ගිහිල්ලා ඒක සම්බන්ධ කරලා මිසයිලයක් ගහන්න පුළුවන් අපි ඉන්න. ඒතර මේ මිසයිල එහෙන් යවුවාම අපි හොයාගෙන ගිහිල්ලා අපිටම තමයි ඒක වදින්නේ. ඉතින් ඒක අද මේ දියුණු ලෝකේ තියෙන තාක්ෂණයක්. නමුත් අපේ මිනිස්සු හෙළයා සහ මේ පෙරදිග මිනිස්සු අතීතයේ ඒ වෙනුවට පාවිච්චි කරලා තියෙන හොරොස්කෝප් එක. ඉතින් මේ විහිළු නෙමෙයි මේ ඉතින් පරණ සමහර ඒවා කොණ්ඩ දෙනිය ආමුදුරගේ පොත්පත්වල තියෙන්නේ. ඉතින් මේ ඒ නිසා මම අතිශයින් සතුටු වෙනවා. ඔය එක්කෙනෙක් ගාව ජනාධිපතිතුමාගේ හඳහන් නොමැති වීම. දැන් සජිත් මහත්තයා ඕක දන්නව ඇති. එතුමා එකනේ උපන් වෙලාව කාටවත් දෙන්නේ නැත්තේ. ඒකනේ එතුමගේ ලග්න දෙකක් තියෙයි කියාගෙන කෑ ගහන්නේ. අර මම එක ජෝති වේදිකේ කියනවා. මට දුන්නේ වැරදි වෙලාවේ මං හැදුවේ මිතුනේට යූසබේ නෝගි කිය. ඒක හරි. එහෙම තමයි කරන්නේ. කියන්නේ එතකොට ඒගොල්ලෝ ගාව ඇත්ත හඳහන් නැහැ. මොකද මේ ජීවත් වීමේ කලාවක් හැටියට ජනාධිපතිතුමාගේ ලග්නේ විතර නගලු මේ දවස්වල. මේ රටේ තියෙන එකම ප්‍රශ්නේ ජනාධිපතිතුමාගේ ලග්න දෙක නෙවෙයි. හරි? සජිත් මහත්තයාගේ ලග්න දෙක නෙවෙයි. ඒ නිසා මම නාමල් මහත්තයාට කියනවා තමන් උපන් වෙලාව තමන් පමණක් දැන ගැනීම සහ
Tamante ඉතා ලෙන්ගතු පුද්ගලයෙක් පමණක් ජ්‍යොතිර්වේදියෙක් දැන ගැනීම හොඳටම ප්‍රමාණවත්. මොකද ඒක ප්‍රසිද්ධ කරන්න ඕන එකක් නෙවෙයි. පුද්ගලයෙක් පෞද්ගලිකත්වයේ දිනපොත වගේ එකක්. හරි. ඒක එකට මතක තියාගන්න. දෙක මම දැක්කා මේ දවස්වල ජ්‍යොතිර්වේදීන් මේ රණ්ඩු වෙන එක එක්කෙනා. මේ වාද විවාද කරනවා. ඉතින් ඒකේ අර මූලිකම දෙයක් තමයි අර කරුණාරත්න කියලා මහත්තයෙක් ඉන්නවා. මේ මහත්තයාගේ ජ්‍යොතිර්විද්‍යාව දැනුම ගැන මම දන්නේ නැහැ. මට දන්නේ නැති දෙයක් කියන්න බෑ. නමුත් මේ මහත්තයා කියපු අනාවැකි දෙක ඕකේ වුණා. එතුමගේ අනාවැකි දෙක මගේ අනාවැකි දෙකටත් වඩා ශක්තිමත් වුණා. මම ඒක කියනවා. මම ඒක නිහතමානීව පිළිගන්නවා. හේතුව ජනාධිපතිවරණයේ අනාවැකිය මම කැට තියලා කිව්ව කිසිම ගැටලුවක් නැහැ. ඔයාලට මතකද? එහෙම කළා කිව්වේ. මේ අනුර දිනනවා මුදලි හාමි දිනනවා කියලා ඒ ඔක්කොම මම දාපු වචනේ. මුදලි හාමි කියලා අනුකට වෙන කවුරුත් කිව්වෙත් නැහැ. බැන්න මිසක් මම කිව්වා මං ගාව පංචාංගලිත් 79ක් තිබ්බ ඒ වෙනකොට. දැන් නම් තියෙනවා 85ක් විතර. මොකද මං අර ಜಾති දෙකෙන්ම ලිත් ගන්නවනේ. ඈපා පංචාංග සහ ගහස්කුට මේ ලංකා පංචාංග දෙකම ගන්නවා. ඉතින් මේ ඉඳ මං ගාව දැන් නම් කියන 80 ගන්න. මේ මං ඒ 79ක් පෙන්නලා ගිහුවා. මම මේ 79 ගාල්ලේ මුදට දානවා. ජනාධිපතිතුමා දිනුවෙනතුත් කියලා. ඒ මගේ කොන්ෆිඩන්ස් එක. අඩේයක් නෙවෙයි. හැබැයි ජනාධිපතිවරයෙක් පස්සේ පාර්ලිමේන්තු ඡන්දෙදී මං එහෙම ලොකුවට එහෙම අනාවැකි කියන්නේ ගියේ නෑ. නමුත් තුනෙන් දෙක ගන්න පුළුවන්, දිනන්න පුළුවන් කියන එක කිව්වා. මං ගැහුව වීඩියෝ එක 113 අනිවාර්යෙන් ගන්නවා. තුනෙන් දෙකක් ගන්න පුළුවන් කියලා. මම හැබැයි එතනදී අතනකෝ 6න් 5ක් ගන්න එක මං ජීවිතේ බලාපොරොත්තු වෙන්නේ නෑ. මම බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය ආසන 135ක් 40ක්. ආසන 159ක් කියන්නේ ඕව ගියා. අර සමදානේ බුම දානයක් කියලා ගිහිල්ලා. එහෙම සීනක් උනේ. මං ඒකට එච්චර කැමති නෑ. මොකද එච්චර වැඩි බලයක් ගියාම පක්ෂ දුර්වල වෙලා ආණ්ඩුව පිස්සු ගෙලින්න පුළුවන් කියලා. ඉතින් අර කරුණාරත්න මහත්තයා 6න් 5ක් ගන්නවා කියලා කිව්වා. මට හොඳට මතකයි. ඒ මහත්තයා තමයි අතරම ඔය අනාවැකි දෙකම හරියට කිව්වේ. දැන් මේ මහත්තයාගේ පස්සේ පන්නලා ගහනවා කියලා මම දැක්කම දාලා තියෙනවා. ඉතින් මම කියන්නේ මේ ඇත්ත ජ්‍යොතිර්වේදීන් සාමාන්‍ය රණ්ඩු වෙන්නේ කුණුවරපු කියන්නේ එහෙම නෑ. ජ්‍යොතිර්වේදීන් ඕන කට්ටිය තමයි දැන්. ඇත්තම කතාව කෙනෙකුට ඇස් පේන්නේ නැත්නම් එයාට මේ සිද්ධි හරියට මොළුවට ගන්න බෑ. අපි දෙයක් භෞතිකව දැකලානේ. ඒක දැන් උදාහරණයක් මේ කෝප් එක ගත්තොත් දැන් මේකේ හැඩේ අපි ඇස් දෙකෙන් එක වතාවක් දැකලා ඇස් දෙක පියාගත්තත් අපිට මතකයි. මෙහෙම බොක්කක් තියෙන මෙතනින් අල්ලන්න පුළුවන්. එහෙම කියලා. එතකොට තමයි අපිට මේකේ හැඩේ පේන්නේ. එහෙම මම කාටවත් අපහාස කරනව නෙවෙයි. දැන් බ්‍රහස්පතිගේ වලලු දියේ ගිහුවහම ශනිගේ වලලු දියේ ගිහුවහම ඕක අපිට ඔළුවට එන්නේ. අපි ඇස් දෙකෙන් දැක්ක නිසා. ඇස් දෙකෙන් දැක්කුණ දේ එකක් වෙන කෙනෙක් කියන එකක් 100% කෙනෙක් ඔළුවට වැටෙන්න බෑ. ඒක එකක්. ඔයාලට මතක ඇති පහුගිය කාලේ ෆුට්බෝල් මැච් එකක් වෙලාවේ දැන් අවුරුදු 5ක් වෙනවා. අනාවැකි කියන බූවල්ෙක් හිටියා. ඔය රටක මාළු ටැංකියක. ඒ බූවල්ලා අනාවැකි කියනවා කියලා ලෝකෙම විශ්වාස කළා. හරි. ඉතින් මේ අනේ මේ වගේ තත්ත්වයක් තමයි දැන් ලංකාවේ තියෙන්නේ. හැමෝම අනාවැකිකාරයෝ. සමහර මිනිස්සු කාලයක් ගිහුවා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නෝනට රාඩියෝ එකක් දී කියලා එයා දිනනවා කියලා. අනිල් මහත්තයා. ඉතින් අනේ වගේ කිසිම සම්බන්ධයක් නැති ජ්‍යොතිර්විද්‍යාව බුද්ධ විද්‍යාව කියලා ජ්‍යොතිර්විද්‍යාවක් දන්නේ. මිනිස්සු ටිකක් ඉන්නවා ඉතින්. ඒක කිසි ගැටලුවක් නැහැ ඉතින්. මේක ප්‍රජාතන්ත්‍රවාදයේදී මිනිසුන්ගේ මේක මට නම් එහෙම මේ කාගෙවත් එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ මොකද මගේ සබ්ස්ක්‍රයිබර් දවස ගානේ වැඩි වෙනවා. දැන් මට මේ සතියේ සබ්ස්ක්‍රයිබර් 1000ක් ආවා. ස්තුතියි අපේ යාළුවන්ට. ඉතින් මට මේ සබ්ස්ක්‍රයිබර් ටිකක් වැඩි කරගන්න පහුගිය කාලේ අපහසු වුණේ මේ channel ගොඩක් මේන්ටේන් කරන්න හින්දා සතියකටවත් එක වීඩියෝ එකක් එක channel එකකට ගහගන්න බෑ. අර channel දෙකක් ටිකක් අඩු මට්ටමක දුවන්නේ මේ වීඩියෝස් දාන්න විදිහක් නැති හින්දා. මොකද මම මේ දවස්වල බෝඩ් එක ලියලා වැඩක් පටන් ගන්න නියමිතයි. නමුත් මේ මම මේ තාවකාලික කොට එකේ ඉන්නේ. ඒකයි මේ උනේ. ඉතින් අපි ඇත්තටම මේ කියවෙන ඉතියේ 2026 ගොඩ යන්න ගොඩක් චුට්ටක් මහන්සි වෙන්න ඕන. ඒ කියන්නේ දැන් දෙවෙනි ආදායම් මාර්ගයක් උත්පාදනය කරගන්න නම් අඩුම ගානේ මාසයක් දෙකක් මහන්සි වෙන්න වෙනවා. දැන් උදාහරණයක් හැටියට රාජ්‍ය සේවය හෝ පෞද්ගලික අංශයේ වැඩ කරන අපි හිතමු කාර්යාලකාර සහායක කෙනෙක් එහෙම නැත්නම් මේ කෙනෙක් ඒ වගේ පෝස්ට් එකක කෙනෙකුට පිරිමි කෙනෙකුට පුළුවන් දැන් ඔය ඉලෙක්ට්‍රික් පුහුණු පාඨමාලා තියෙනවා. ඒ කියන්නේ වොෂින් මැෂින් AC මැෂින් ශීතකරණ වගේ ඒවා ටීවී වගේ ඒවා රිපෙයාර් කරන්න පුහුණු පාඨමාලා තියෙනවා. දැන් ඔයාලා දන්නවා හැම ටීවී එකක්ම වොරන්ටි තියෙන්නේ අවුරුදු 5යි. එතකොට නැත්නම් අවුරුදු 2යි. එතන වොරන්ටි පැන්න ගමන් ගොඩක් වෙලාට ඒවා කැඩෙනවා. ඒක රිපෙයාර් කරන්න ඕන.
වොෂින් මැෂින් විශේෂයෙන්ම. එතන ඉංගා පැය කරාම ගාණක් ගන්න පුළුවන්. නේ? ඕන පදන් වැඩ තියෙනවා. හරි? එක තැනක වැඩකට ගියාම ඒක ආයි කැඩෙනවා කියන්නේ යාටම තමයි කතා කරන්නේ. එතකොට යුද සෙන්සුරා දවස්වල සතියේ දවස් දෙක ගන්න බැලුවා. මාසෙක දවස් 8ක් තියෙනවා. ওই මාසෙක දවස් 8 සාමාන්‍ය රුපියල් 3000 ගානේ යුවත් 3000 නෙමෙයි මං කියන්නේ. රුපියල් 25000 30000ක් හොයා ගන්න පුළුවන්. එතකොට ඒක අනිවාර්යෙන් දෙවෙනි ආදායම් මාර්ගයක්. ඒ වගේම මල් වවන්න පුළුවන් කාන්තා පාර්ශ්වයට. කේක් හදන්න පුළුවන්. ඒ බර්ත්ඩේ කේක් සැරසිලිත් එක්කම සප්ලයි කරන්න පුළුවන් සර්විස් එකක් විදියට. වෙඩින් හයර් කරන්න පුළුවන්. මනමාලියන්ට අඳවන්න පුළුවන්. ඊට පස්සේ වෙඩින් වල කේටරින් සර්විස් වගේ ඒවා. ඊගාන උත්සව සංවිධානය කරන ඒවා. දැන් උදාහරණයකට අවුරුදු උත්සව වගේ දේවල්. ඒවත් දැන් වෙනම උත්සව සංවිධානය කරන කණ්ඩායම් වෙන ටීම්. ඒ වගේම ඔය එලවුන්සින් වගේ ඒවා. ඒ හැකියාවන් තියෙන අයට නිවේදන කටයුතු වලට වේකසි තියෙනවා. ඊළඟම මොන්ටිසෝරි වගේ ඒවායි කොන්සෙප්ට් එලවුන්ස් කරන්න පුළුවන්. ඒ වගේම මේ يعني සින්දු කියන්න පුළුවන් කට්ටියට ඔපචුනිටිස් ඕන පදන් තියෙනවා. ඒ වගේම ඔය පොඩ්ඩක් මේ ගම්වල දැන්ටත් ඉන්න ඔය අත්තක හමතු කරන්න පුළුවන් කට්ටිය, තෙල් මතු කරන්න පුළුවන් කට්ටිය. ඒ වගේ කෙනෙක් ආවට ගිහිල්ලා ඉතින් ලෙන්ගතු වෙලා ඒ ශාස්ත්‍රය ටිකක් ඉල්ල ගන්න පුළුවන් නම් ඒකිනුත් ඔයාලට යමක් හොයා ගන්න පුළුවන්. දැන් අත් වශයෙන්ම දැන් ඔය තොইল වල කොඩි වින කපනවා කියන එක ඒක විද්‍යාත්මක පොඩි පැය භාගයක වගේ වැඩක් තියෙනවා. හැබැයි අර ආතුරයට මානසික වශයෙන් ශක්තිමත් කරන්න තමයි අර ගොඩාක් ශ්ලෝක, කවි, බුදුගුණ කියන්නේ. මේ කොණදෙනිය ආමුදුගේ මේ පොතේ විශාල ප්‍රමාණයක් තියෙන්නේ මේ බුදුගුණ සම්බන්ධ කරපුවා. මේවා මට පාඩම් නෑ මම කීපයක් දැන් මේක පාඩම් කරනවා ඔයාලට කියන්නම් පස්සේ. මේ හැම එකම තියෙන්නේ මේ බුදුගුණත් එක්ක සම්බන්ධ කරලා. ඒ කියන්නේ බුදුවරු 28 දෙනා ගැනම කියමින් තමයි අර ආතුරයට මේක ඔළුවට දාන්නේ. ඒතකොට මේක සිංහල බෞද්ධ කෙනෙකුට තමයි මේක හොඳටම ඔළුවට වදින්නේ. අර දැන් කැතලික් කෙනෙකුට බුදුගුණ කිව්වයි කියලා එයාට මේක ගුණයක් වෙන්න බෑනේ. ඒ නිසා මේ දැන් ගම්වල හදිසියකට තෙල් ටිකක් මතු කරන්න මිනිස්සෙක් නැහැ. පොඩි එකෙකුට දොළ පිටින්නක් දෙන්න. ඉස්සර දොළ දෙනවා එකක් දෙනවනේ පොඩි උන්ට. හරි. මේ ඒ වගේම කෙම් තියෙනවා. කෙම් දැන් පුංචි ළමයි සමහරවිට හීනෙන් කෑ ගහනවා. සමහර පුංචි ළමයි දවල් දවසේ කන්නේ වෙන්නේ නැති. රාට නිින්දෙන් බය වෙලා කෑ ගහනවා. මරලා තෝනි ගහලා කෑ ගහන ළමයිත් ඉන්නවා. සමහර කට්ටිය නිින්දෙන්ම නැගිටිනවා. නැගිටලා දුවන්න යනවා. මම දන්න එහෙම අපේ ගෙවල් ආසන්නේ ඒ ළමයි කිරියා යා ලොකු වෙලා අවුරුදු 15ක් 16ක් කරත් එයා නිින්දෙන් ඇවිදිනවා. නිින්දෙන් යනවා පිස්සුවෙන් වගේ. දවල්ට නිදාගත්තත් පිස්සුවෙන් වගේ යනවා. එදගෙන යනවා. ඊට පස්සේ පව ගිහලා පිටට ගහලා වතුර ටිකක් ඉස්සහම තමයි නිකන් 100ට එන්නේ. ඉතින් මේ ඒ වගේ ඒකට තියෙන පොඩි කෙම් දැන් මේ පොතේ එක තැනක මෙන්න මෙහෙම කියනවා. කෙමක් හැටියට මේ ඒක මාත් අහලා දෙනවා. මම ටෙස්ට් කරලා නැහැ මොකද මට එහෙම එකක් අපේ ගෙදර පොඩි උන් ගෑ ගන්නෑ. මේ ඔය මේ තියෙන්නේ මේ කොහොඹ ගස් කොහොඹ ගහක කතානකට මේ කෙම් කියන එක කොහොමද කතා කරන්න තු කරන්න ඕන. කොහොඹ මේ අතු කෑල්ල කඩාගෙන ඒ අතු කෑල්ලත් එක්ක මේ අමු ගහ කෑල්ලක් සුද්ධ කරලා වගෙන ඒක අර කොහොඹත් එක්ක තියලා නූලකින් තද වෙන ගැට ගන්නවා. හරි. තද වෙන ගැට ගන්නවා. ගැට ගහලා කතාන කරලා පොඩි ළමයා ඉදා ගන්න මෙට්ටය ඇස්සට හරි කොට්ටයක් යට හරි දාලා තියනවා. එතකොට ඒක දවස් 9ක් දීපුවාම අයින් කළා කියතුලක් නෑ. නැවත එහෙම වෙන්නේ නෑ කියලා මේ පොතේ කියනවා. ඉතින් ඒක අපිට චෙක් කරලා බලන්න පුළුවන්. හරි. අතන මම චෙක් කළා නෑ. මම කීප දෙනෙකුට කිව්වා ඇත්තටම චෙක් කරලා බලන්න. ඔයාලටත් ඒක චෙක් කරලා බලන්න පුළුවන්. ඔයාලගේ ළමයි එහෙම නිින්දෙන් කෑ ගහනවා නම්. ඒ වගේ මේ කෙම්කම විශාල ප්‍රමාණයක් තියෙනවා. මම ඒවයි කින් එක ඔයාලට දෙන්නම්. මොකද ඒවෙන් කාටවත් හානියක් වෙන්නේ නැහැ. ඒවෙන් වෙන්නේ යහපත. දැන් ඔය හිටි ගමන් ඔය අපි කරන්නේ හැමෝම දන්න එකක් අර මෙරොවෙ පිට වෙනෝනේ පොළවේ. මෙරොව පිට වෙනකොට අපි ඒත් කතා කරන්නේ නැතුව කොලාත්තක් කරගෙන උළුවස්සේ යන්නේ ගහනවා අපි.
නේ. ඒකෝටත් ඒකේ පොඩි බලපෑමක් ඇති සත්තු ගෙටෙන්නේ නැහැ. හොඳේ. ටිකක් අඩුයි ඒක. ඒ වගේම අපි මේ කතාන කරමින් ඉස් කරලා ක්ලිපට දානවා. ලුණු ගැටයක් විසි කරනවා. ඒ වගේම තියෙන ගම් වල තාමත්. ඒ ගම් වල තියෙන සමහර දේවල් 100% අසත්‍ය නෙවෙයි. ඒක යමක් තියෙන උදාහරණයක් හැටියට දැන් කොස්සල උනත් ගමේ තියෙන ප්‍රසිද්ධ කීමක් තමයි කොහොල්ල වැඩි ගහේ කොස් හොඳයි කියලා. එහෙම අපි කියනෝනේ. ඒ ඇත්තටම මේක ඇත්තක් තියෙනවා. දැන් ඔයාලා චෙක් කරලා බලන්න කොහොල්ල වැඩියෙන් තියෙන ගහේ කොස් හොඳයි. ඒ කියන්නේ පිටි ගතිය වැඩි. ඇටවල පිටි තියෙනවා. ඉතින් මේ ඒතොනේ අර ජනස්කෘතිය තුල එන සමහර දේවල් බැලූ බැලමට අසත්‍ය වගේ පෙනුනට ඒ වගේ මොකක් හෝ විද්‍යාත්මක දෙයක් ඇති. ඒ නිසා එහෙම නැත්තම් සංස්කෘතියක් ඇතුලේ මෙච්චර කාලයක් එන්නේ නැහැ. ඒ නිසා මේ යන්ත්‍ර මම කියවලත් ඒ වගේ බලයක් තියෙන කොහොමත් මේ බලයක් තියෙනවනේ බුදුගුණනේ තියෙන්නේ. පොඩි වින වල තියෙන යක්කු සහ බුදුගුණ දැන් පොඩි විනයක් කරන වෙලාවේ අර පුද්ගලයාගේ මේ අවයව එක එක යකාට බාර කරනවා. ඇස් දෙක එකෙකුට කන් දෙක දිව ලේ හිරි මාංශ මේ ඔක්කොම යකුන්ට කැප කරනවා. ඊට පස්සේ පොඩි විනේ කපන අවස්ථාවේදී එකින් එක මේ යකුන්ගෙන් එක එක යකාට කතා කරලා යකා බය කරනවා. යකා බය කරලා තමයි ඌ එලවන්නේ. මේ කියන්නේ දෙවියන්ගේ සහ බුදුන්ගේ නාමයෙන් තමයි මේ යක්කු පන්නන්නේ. බලානපු අවයෝගෙන් කළ වින දුදනාවේ කොට තලා ඇඬලු හඬ තලමින් කඩා බොටුව උගේ සුම් කර. හරි. කියන්නේ මේ කොට විනේ කරපු ගාගේ මෙතනින් කඩාගෙන යකාට කියන කාපිය කියලා. මේ ආතුරයගේ නැතුව කොට විනේ කරපු කෙනා. බලා ඇඬලු අටකොණ අධිපති දෙවි අනසීක මේ කියන්නේ දෙවියෝ කියන්නේ දෙවියන්ගේ අනක් මේක. එලා දෘෂ්ටි වර විනය දේවනාඩිය විනි. කියන්නේ මේවා හරිය විද්‍යාත්මකයි. එකක් නෑ බලන්න ඉතින් ශබ්දගසය බලන්නකො. ශබ්දගසය නිකන් ආයේ අහන් ඉන්න ආතුරයට ආයේ සුද්ධිය මෙන්ටලි රිලැක්ස් වීමක් වෙනවා. ඒතකොට එයාට පොඩි විනේ කරපු එකත් එක්ක අමනාපයක් තිබ්බනම් ඒකත් සෙටල් වෙනවා. ඇයි? උගේ බොටුවනේ කඩන්න කියන්නේ. බලාන අපුරු අවයෝගේ. එතන ජෝතිෂය දෙල දෙනවානේ. යෝගේ. තලා එම ඉස්තනක් ගසමින් කඩා බොටුව උගේ සුම් කළ. සමහර තැන් වල දිනු මේව කන්න කියලා. පපු කඩාගෙන කන්න කියලා. ඒක කියන්න බෑ ගෙවල් වල ඉඳන්. ගෙවල් වලට යන්නේ නැහැ. ඉතින් මේ ඉදිරියේදී අපි අතන YouTube එකෙන් නම් මේක කරන්න බෑ. අපේ යාළුවෝ දැන්ටමත් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ලෙන්ගතුම දීප දෙනෙක්. ඉතින් අපි ඒව ලබා දෙන්න කටයුතු කරනවා. මම ගොඩක්ම කැමතියි විශ්වවිද්‍යාලයේ ඉන්න ආචාර්යතුමන්ලට, ඒ වගේම තුමියන්ලට, ඒ වගේම A level math science කරපු කෙනෙකුට, උපාධියක් තියෙන කෙනෙකුට මම මේක දෙන්න ගොඩක් කැමතියි. මොකද ඒ අයට මේක තේරුම් ගන්න පහසුයි. නැති කෙනෙකුට මේක සමහර වෙලාවට තේරුම් ගන්නත් අපහසුයි අපි කියන ඒවා. මේ අනිත් එක අපිට මේ ඔප්පුවද කරලා විඳින්න වෙලාවක් නැහැ. හරි? මොකද අපිත් මේ පරීක්ෂණ කරන්නේ එකක් ශබ්ද විද්‍යාවේ තියෙන බලය, අනිත් එක හෙලයාගේ තිවිච්ච යම් බලයන්. ඉතින් මේවා අපිත් තාම 100% ඔප්පු කරගුවා නෙවෙයි. ඉතින් ඔබට මේවා දුන්නත් ඔබත් මේව අත්දැක බලන්න ඕන. අත්දැක බලලා හොඳ නම් පිළිගන්න. නැත්තම් නිකන් මොකද අපිට මේ ඔප්පු කරලා විඳින්න වෙලාවක් නැහැ ඔයාලා ඉස්සරහ. පැහැදිලිනේ? ඉතින් ඒ වගේම මේ 2026ට අපි මේ තා පොඩි වැඩ ගොඩක් කරනවා. මේ ඒක සමහරව කියන්න බෑ ප්‍රසිද්ධියේ. ඉතින් ඒ නිසා කවුරුත් බය වෙන්න එපා. 2026 අවුරුද්දේ කිසිම ආණ්ඩු පෙරලීමක්වත් මුකුත් එහෙම වෙන්නේ නැහැ. 2026 මුකුත් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුවට අපලත් නැහැ. විපක්ෂ නායකතුමාට අපලත් නැහැ. අනිකුත් අයට අපලත් නැහැ එහෙම. මොකද අවුරුදු උදාව සිද්ධ වෙන්නේ බ්‍රහස්පතින්දා දවස. ඒ වගේම අවුරුද්ද රහෙන නැකතෙන් පටන් ගන්නෙ සඳුදායි දින නැකත. රහෙන 7 සුවන නිසයුරු 8 10. ඉතින් මේ ඒ ඔක්කොම කාරණාත් එක ගත්තාම මේ
අලුත් අවුරුදු උදාව සම්බන්ධයෙන් එහෙම කිසිම ජෝතික විද්‍යාත්මකව ප්‍රශ්නයක් නැහැ. කයන්න හිතෙන් තමයි අලුත් අවුරුදු උදා වෙන්නේ. ඒකේ විශේෂත්වය තමයි මේ අද ජනවාරි මාසේ 1 වෙනිදානේ මේ ඉර උදාව තියෙන්නේ 6:22ට. ඉර බැසීම තියෙන්නේ 6:06ට. මේ දැන් ඔය සමහර කාලවලට ඉර උදාව තියෙනවා සාමාන්‍යයෙන් උදේ 6:01ට 2ට නැත්නම් ඔය 5:59ට. එහෙමත් තියෙනවා. ඉතින් මේවයි තියෙන යම් යම් විද්‍යාත්මක කාරණා ඒවා YouTube එකේ කියන්න බෑ. මොකද කිව්වහම වෙන්නේ අපි මේ ගුරු මුස්ලිතුව සත්භාවයෙන් මේවා එළියට දැම්මහම කොහේ යගෙන පිසාජෝ ටිකක් මේ ටික හොයාගෙන මේවෙන් සමාජයට යහපතක් කරන්න පුළුවන්. ඒ නිසා ජනාධිපතිතුමා සුරක්ෂිතයි. විපක්ෂ නායකතුමා සුරක්ෂිතයි. නාමල් මහත්තයා සුරක්ෂිතයි. ඒ නිසා එහෙම කාටවත් ඒගොල්ලෝගේ හදාන්න ඔය කට්ටිය ගාව නැහැ. ඊළඟ කතාව තමයි දැන් මම දැක්ක මේ සුමනදාස මහත්තයා කාලෙකින් වීඩියෝ එකක් දාලා දුනා මේ සහ එතුමා ගැන මම බෞද්ධිකව දන්නවා. එතුමාගේ අර මේ ජීවිත කතාව එතුමා ලියුව ලොකු පොතක්. ලියලා මටත් ඒකක් ලැබුණා නොමිලේ. හේතුව ඒ පොත ලිව්වේ අපේ මගේ සහෝදරයෙක් මේ ලංකාවේ ඉන්න හොඳම ජෝතිකවේදියෙක් පාරින්ද සුබදාස කියලා. එයා තමයි දැන් ඔය නිරම නාලිකාවේ මේ දවස්වල වැඩසටහන් කරන්නේ දවසේ කලාපල මේ අපිත් එක්ක ඉන්නේ. මේ කලින් අයගේ වැඩසටහන් කළේ අපේ සර් චන්ද්‍රබාරති සර් මිය ගියාට පස්සේ කලින් සිරසේ තමයි අපේ යාළුවා වැඩ කරේ. දැන් එයා නිරම නාලිකාවේ තමයි ඉන්නේ. මේ එයා තමයි පොත ලිව්වේ. ඒ අරයා කියන්නේ එයා තමයි පොත ලිව්වේ. ඉතින් මේ පොත තඩි පොතක් ඉතින් මම මේ ස්ටේජ් පොතක්. ඒකේ ගොඩක් තියෙනවා ඉතින් ඔය සුන්දර මහත්තයා ගිහිල්ලා ජනාධිපති පන්තියේ ජීවිත කරනවා. එක වැඩ ගන්නවා තියෙන ෆොටෝස් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ එතුමා මම දැකලා කියනවා මේ යාගේ නැකත් කොච්චර බලවත්ද කියතොත් මේ සහ මහින්ද මහත්තයට දාපු ආරක්ෂාව කොච්චර බලවත්ද කියතොත් අවුරුදු 10 මේ ගානක් යුද්ධ කළවත් මහින්ද මහත්තයාගේ ඇඟේ ලේ බිඳුවක්වත් හෙල්ලෙන්නේ නැති වෙන්න බලවත් නැකත් දුන්නාය කියලා. ඉතින් මම ඒවට චැලෙන්ජ් කරන්නේ නැහැ. එතුමා මට වැඩි ගොඩක් වයසින් වැඩි කෙනෙක්, සම්බන්ධතා ගොඩක් තියෙන කෙනෙක්. මමත් ඉස්සර වේදනේ කළා 2015 දීපු නැකත සම්බන්ධයෙන්. ඒ වගේ පොඩි ඒ වගේ ප්‍රශ්න මිනිස්සුන්ට වෙන්න පුළුවන්. මොකද මේ සමහර රිෂුවරුන්ටත් එහෙම පටලවිලා තියෙනවා. රිෂුවරුන්ටත් එහෙම නැකත් පටලවිලා කියපු අනාගතය සත්‍ය වෙලා තියෙනවා. මොකද ජෝතික විද්‍යාව සම්භාවිතා විචාරණය. ඉතින් රිෂුවරුන්ටත් පටලවෙනවා නම් මේ මිනිස්සුන්ට පටලවෙන එක සාමාන්‍ය දෙයක්. ඉතින් එතුමාගේ අර හොඳ ගතිගුණ ගොඩක් තියෙනවා. මිනිස්සෙක් හැටියට එයා කාටවත් බනින්නේ නැහැ. ඕනම කෙනෙකුට මහත්මයා කියලා කියන්නේ. ඉතින් අර ඒ වගේ පොලිටික්ස් තියෙන මිනිස්සු ඒ වගේ මිනිස්සුන්ට මේ ශිල්පේ ටිකක් පිළිහිටනවා. නිකන් මේ අර වැල් බයිල ගහන කට්ටියට මේක පිළිහිටන්නේ නැහැ. සහ අපිට මේ විෂය දෙන්නත් බෑ. මොකද මේක හැමතිස්සෙම කියලා දෙන්නේ. මගේ ගුරුනාන්සලා 3 දෙනාම මට කියලා දෙන්නේ. ඔබට වඩා පොලිටි එකක් අහුනොත් දීපන්. නැත්තම් මේ දැනුමත් අරගෙන වලබෑවන් කියලා. වලබෑවන් කියන්නේ අමුසෝන් කෙනෙක්. සෝන්ට යන්න කියන එක. ඉතින් මේ ඔය ගොඩක් අදුර තොইলවලදී අර අන්තිම පේලි ටික නිකන් ගාලා කියන්නේ මන්තරේ පාඩම් නැති හින්දා නෙවෙයි. දැන් මාත් පොඩි කාලේ ඉදුවේ මේ අදුරට මන්තරේ පාඩම් නැහැ කියලා. නෑ විලේකෙක් ඔබ ඉගෙන ගන්න ඉඳලා. අර දොස්තරලා බෙහෙත් ලියන්න වගේ තමයි. අදුරා කියලා. ඒ හානියක් නෑ අර හඬ එනවනේ. හඬ එන එක මොකුත් කේසයක් නෑ. මේ ඉතින් මට කියන්න ඕනේ ජනාධිපතිතුමා ආරක්ෂිතයි, විපක්ෂ නායකතුමාත් ආරක්ෂිතයි, අනිත් අයත් ආරක්ෂිතයි. 2026 වෙ කියන මලමගුල් වෙන්නේ නෑ. ලෝක විනාශත් නෑ. රටේ මූල්‍ය ස්ථායීතාවය හොඳයි. සල්ලි තියෙනවා, වාහන තියෙනවා, ඔක්කොම කරනවා. ගැටුව තියෙන්නේ මේ තියෙන සල්ලි පතුලට කාන්දු වෙන්නේ නැති එක කියන්නේ මේ බිමට මේ මිනිස්සුන්ගේ අතට ඉක්මනින් ගලාගෙන යනවා. හරි. මේ දැනුත් මට කතා කළා මේ පුත්තලම් පැත්තේ. පුත්තලම් පැත්තේ කියන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මායිමේ දැවැන්ත නායෑමක් වෙලා දැන් මේ පැත්තෙන් කලින් ආපු පැත්තෙන් කුරුණෑගල ටවුන් එකට එන්න බැහැ. මේ පැත්තේ සම්පූර්ණ මහා මාර්ගයක් නාය ගිහිල්ලා නැත්තරම නැතිලා දැන් හෙන වටේකින් තමයි මේ මිනිස්සුන්ට එන්න වෙලා තියෙන්නේ. ඉතින් මම දන්නේ නැහැ කොහෙද කියලාත් මේ ඉතින් කීප දෙනෙක් කතා කරලා කිව්වා. ඒ වගේම කෝල්ස් දහස් ගණක් ඇවිල්ලා තිබ්බා. අනේ ඉතින් සමා වෙන්න
ඒ ඔක්කොම ආන්සර් කරන්න බැරුණා. අද උදේ පාන්දරේ මම කතා කළා අපේ කැනඩාවේ ඉන්න යාළුවෝ කීප දෙනෙක්. ඉතින් මෙහෙට උදේ 8:17 වෙනකොට එහෙට ඊට ඉස්සර ඉඳ ගෑ 9 ගන්න. ඒ කියන්නේ මේ එහෙට 31 වෙනිදා. අපි මෙහි අලුත් අවුරුද්ද සමරනකොට කැනඩාවේ අපේ යාළුවන්ට 31 වෙනිදා දෙසැම්බර් 31 රෑ 9යි ගන්න. ඒගොල්ලෝ 31st පාටියේ අපි ජනවාරි 1 වෙනිදා කෑම මේසෙ. ඉතින් මේ ඒක මම කිව්වේ අර අපි මෙහි ලංකාවේ දෙන නැකත් වෙලාවේ වෙනස ගලපලා එහෙට හදාගන්න. නැත්නම් දැන් මෙහි අපි නැකත් දෙනකොට උදේ 8 කියලා කැනඩාවේ ඊට ඉස්සර කියන්නේ 31 වෙනිදා රෑ 9යි ගන්න. ඉතින් ඒක හැමතිස්සෙම ලංකාවේ වෙලාවෙන් දෙන නැකතක් නම් ඒ රටේ නැකත හදාගන්න වෙලාව වෙනස ගලප ගන්න. නැත්නම් ඉතින් 31 වෙනිදා මේ හවස කිලුතු කරන එක ප්‍රායෝගික නෑනේ. ඒක නැත්නම් බැලුවත් පේනවනේ නේද? ඉතින් ඒ නිසා මේ ඒටි කිව්වේ දැන් මට නිදිමතයි. අපේ යාළුවෙක් මගෙන් අහලා තිබුණා ෆොටෝ එක දැකලා මේ සර් ගංජා ගහලා දින්නේ සර් මම ගංජා ගහපුවා කියලා. ඉතින් ඇත්තම සීන් එක මේ රෑ දෙකට තුනට කොහොමද ඇස් කිය වෙනවනේ. එහෙනම් අවසාන වශයෙන් කියන්නේ හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක්. දෙවැනි ආදායම් මාර්ගයක් වෙනුවෙන් අපි වැඩ පිළිවෙලක් වලට ගේනවා. විශේෂයෙන්ම ඔබට කල හැකි අවස්ථා සහ පුහුණු වීම සහ ඒවෙන් ඔබට උපයන්න පුළුවන් මුදල් පිළිබඳ අපි ඇනලයිස් කරනවා. ඒක තමයි ඇත්තටම 26 ගොඩ යන තියෙන හොඳම ක්‍රමයක්. වියදම් කියන ඒවා අපිට අඩු කරන්න බෑ. හැබැයි ආදායම් කියන ඒවා අපිට වැඩි කරන්න පුළුවන්. ආණ්ඩුවටත් ඕකයි. ඒ කියන්නේ ආණ්ඩුව වියදම් ඉස්සෙල්ලා හදලා පස්සේ ආදායම හොයන්නේ. නේ? ඉස්සෙල්ලා වියදම හදන්නේ. වියදම් අනම්‍යයි. හැබැයි ආදායම් නම්‍යයි. අපිට ආදායම් හිතලා වැඩි කරගන්න පුළුවන් උත්සාහයක් තියෙනවා. එහෙනම් ජය වේවා හැමෝටම. ඉදිරියේදී අපි අපේ ටීම් එකේ කීප දෙනෙක් අපි ගෙන්නනවා අපි ගාවට ගෙන්නලා ඔබේ අංග ලක්ෂණත් බලලා අපි සාමාන්‍යයෙන් ගම් 10කට විතර එක්කෙනෙක් විතර මේ ශාස්ත්‍රයේ දෙන්න අපි කටයුතු කරනවා. කාටවත් හානි කරන්න ඒවා නෙවෙයි. විශේෂයෙන්ම සරපෙක් කෑම වෙදකම් කරන්න හැටි. ඊට පස්සේ ඒවට නයිගලක් පාවිච්චි කරන්න හැටි. ඊට පස්සේ පුංචි මන්ත්‍ර වලින් ඔය විසා අඩු කරන්න හැටි, විසා අදින හැටි, ඒවට ගන්න බෙහෙත් ಜಾති, බෙහෙත් පැලෑටි, ඒ ටික ඔක්කොම අපි ගාව තියෙනවා. මොකද අපේ ලොකු මාමා තමයි ලංකාවෙන් ලොකු හොඳම ඔය සිංහල සරප වේද අංකල කෙනා. අර මේකට ලොකු ගමගේ පියදාස මහත්මයා දැන් ඉතින් නැති වෙලා. ඉතින් ඒවා අපි ගාව තියෙනවා. ඒවා අපි ඉදිරියේදී ඔබට ලබා දෙන්නම්. හේතුව ලොකු මාමට පින් සිද්ධ වෙන්න සහ පිනට වැඩිය ඒක අපේ සමාජයේ යුතුකමක් හැටියට සැලකෙන හින්දා ඒ නිසා ඔන්න දෙනිය ආමුදේකටම සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා. තාටිය ලැබෙන්නත් තියෙනවා. හේතුව ඔන්න දෙනිය ඒ ආමුදුගන්ගේ ලොකු ගෝලයා. එතුමගේ ලොකු පුතා අපේ ජයවර්ධන විශ්වවිද්‍යාලේ අපිට සුපර් සීනියර් අයියා කෙනෙක් ඉතින් යා මංගාවට එනවා. මොකද යා accountant කෙනෙක්. ඉතින් එයා කොහොමවත් මාව හම්බ වෙන්න දෙනවා. ඉතින් ඒ පොත් යාට වැඩක් නැහැ කියලා ඒ ටික මට දෙන්න එකඟ වුණා. ඉතින් මම කොහොමවත් කරුණාකර පැත්තේ එනවා. අපෝ පොඩි වැඩ වගේකට ආවතින් අපේ යාළුවට කියන්න. කරුණාකර ඔය රෙදිකාඩ කීපයක් බලන්න තියෙනවා. රයිගම් පැත්තට මම ආයෙ එනවා. එන්නේ අර තියෙනවා මේ පොකුණු විට පන්සලයි මොකක්ද මේ අතහවත්ත පන්සල. ওই දෙක බලන්න එනවා. අර ආන්දගේ කතාව ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕන. නිදන් කේසී උත්තර කියලා තියෙනවනේ. ඒ ඔක්කොම බලන්න අපි එනවා. බොහොම ස්තුතියි.